අද අපි කතා කරන්නේ ආරනූල් සම්බන්ධව. මේක කොරන්නම් පවුලේ ආරනූල් ගැන තමයි අද පාඩමෙන් කතා කරන්නේ. ආර කියන්නේ 6ට. එතකොට නූල් 6ක් තියෙන නිසා තමයි ආරනූල් කියලා. ඒ කියන්නේ ටැමිල් වලින් තමයි ආර කියන එකට 6ට ආරනූල් කියලා මෙන්න මේ ස්ටෝන් එක හඳුන්වන්නේ. මුලින්ම අපි බලමු සුදු ආලෝකය කොහොමද කලර්ස් 7කට එහෙම නැත්නම් දියදුන්නේ පාට 7කට වෙන් වෙන්නේ කියලා. ඒ කියන්නේ සුදු ආලෝකයේ වීදුරු ප්‍රිස්මයක් කරහා එනකොට මේක පොඩ්ඩක් මෙතනින් නැමෙනවා. එතකොට නැමිලා එනකොට තමයි අපිට දේ දුන්න කලර්ස් එහෙම නැත්නම් පාට 7කින් අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන කලර්ස් 7ක් එනවා කියලා කිව්වනේ. මේ පාට 7 මෙන්න මේ පිළිවෙලකට තමයි ලැබෙන්නේ. එතකොට මෙන්න මේ පාට 7ෙන්ම ඔයාට මේකේ ස්ටෝන්ස් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ පාට 7ෙන්ම සැකසුණු කොරොන්ඩම් වර්ග ටික. ඉතින් ඔයාට මේ පාට කලර්ස් විදිහටම ඒක බලා ගන්න පුළුවන් මේ chart එකෙන්. මේක දේ දුන්නේ පාටනේ මම එනවා කිව්වේ. ඉතින් මෙන්න මේ වගේ රේන්බෝ කලර් ස්ටෝන්ස් එහෙම නැත්නම් মালටි කලර් ස්ටෝන්ස් වාට සෙට්ස් විදියට එහෙම නැත්නම් ජෙම් සෙටින් විදියට එහෙම නැත්නම් ජුවලරි සෙටින් විදියට වාට ෂොප් වලින් මිලදී ගන්නත් පුළුවන්. දැන් අපි බලමු කොහොමද ගලකට මෙන්න මේ වගේ නූලක් හැදෙන්නේ කියලා. මෙන්න මේකේ තියෙනවා ටයිටේනියම් ඩයොක්සයිඩ් කියලා පොඩි ලික්විඩ් එකක්. ඒවා සාමාන්‍යයෙන් ඉදි කටු වගේ. ඒවා රූටයිල් ෆයිබර් කියලා තමයි ඒක සාමාන්‍යයෙන් අපි ජෙම් වලින් ඒ කියන්නේ ජෙම් ආකට් එකේදී එහෙම තමයි අපි සාමාන්‍යයෙන් අඳුරගන්නේ. මේ මම කියවනේ අර ටයිටේනියම් ඩයොක්සයිඩ් කියන කෙඳි වර්ගය එක සමානව එක සමාන්තරව තමයි මෙන්න මේ ගලේ පිහිටන්නේ. එතකොට තමයි අපිට මෙන්න මේක නූලක් ආකාරයට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක නිකම්ම අපිට නූලක් බලා ගන්න හැම වෙන්නේ නැහැ. ඒ කෙඳි අතරට ආලෝක කදම්බයක් එහෙම නැත්නම් ලයිට් එලියක් හරි ටෝච් එලියක් හරි සූර්යාලෝකය හරි වෙන්නම තමයි අපිට නූලක් මේ ගල ඇතුළ බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී අපි සාමාන්‍යයෙන් නූලක් ඒ කියන්නේ ආර නූලක් හරි වයිරෝඩියක් හරි අපි බලන්නේ සූර්යාලෝකයට ගල අරගෙන පොඩ්ඩක් ඇඟිල්ලෙන් එහෙම නැත්නම් අතින් එහාට මෙහාට කරලා බලද්දි තමයි අපිට ඒ නූල දුවනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. මම ඔයාලට පොඩි වීඩියෝස් ටිකක් දාන්නම් ඒ කොහොමද නූල බලන්නේ කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් භෞතික සිද්ධාන්තය වෙන්නේ ගලක මේ වගේ නූලක් හැදෙන්න නම් මේ ටික තමයි සිද්ධ වෙන්න ඕනි. මේකට කියන්නේ අපි මූවින් කැට්ස් අයි ඉෆෙක්ට් කියලා. ඒ කියන්නේ අර බලල්ල හේ වගේ තියෙන අර රිදී නූල තමයි මෙතෙන්දි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක තමයි කිසෝබෙරි කැට්ස් අයි කියන්නේ. ඔයාලට මේ වීඩියෝස් වලින් බලා ගන්න පුළුවන්. මේක කැට්ස් අයි කලර්ස් කිහිපයකින්ම බලා ගන්න පුළුවන්. මේකට කියන්නේ කනක වයිරෝඩි එහෙම නැත්නම් කොරොන්ඩම් ෆැමිලි එකේ දෙවෙනි ෆැමිලි එක තමයි කනක කියන මෙන්න මේ ෆැමිලි එක ගැන තමයි අපි දැන් කතා කරන්නේ. දැන් අපි දැනගත්තානේ තනි නූලක් ගලක කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. දැන් අපි කතා කරමු ආර නූල්. දැන් අපි කතා කළේ තනි නූල සම්බන්ධවනේ. දැන් අපි කතා කරමු නූල් 6 ආර නූල් සම්බන්ධව. කලින් අපි බැලුවේ තනි නූල. දැන් මේකේ නූල් 6. එතකොට මේක මුළු ගල වටේම මේ පැති 6ෙන්ම අර වගේ කෙඳි එහෙම නැත්නම් රූටයිල් සම්බන්ධ වෙලා තියෙනවනේ නූල් 6ක් අපිට බලා ගන්න පුළුවන් වෙන්න. ඉතින් මෙන්න මේ පැති 6ටම අනිවාර්යයෙන්ම අර වගේ රූටයිල් එහෙම නැත්නම් අර ඉන්දිකටු තුඩවල් වගේ බලා ගන්න පුළුවන්. එතකොට ඒකට ආලෝකය එකතු වුණාට පස්සේ තමයි අපිට නූල් 6ක් එකපාර බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක උපදමන්න ගන්නවා නම් මේක හරියටම දන්න කෙනෙක් ලවා තමයි මේක උපදමන්න ඕනේ. එහෙම නැත්නම් මේක හරි මැදට නූල ගත්තේ නැත්නම් ඔයා වියදම් කරපු ගලේ ගානවත් කිසිම දෙයක් වැඩක් නැති වෙනවා. මේ නූල හරියටම ගලේ මැදට ගත්තේ නැත්නම්. ඒ කියන්නේ මේක සිල්කි තට්ටුවක් මත තමයි මේ ගල පිහිටන්නේ. එතකොට මේ සිල්කි තට්ටුව කපා උපදැම්මට පස්සේ තමයි මේ වගේ නූල් 6කින් නූල් 6 ඉෆෙක්ට් එකක් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. මල්ලඟ ඒ වගේ ස්ටා ගානට් එකක් තියෙනවා කැරට් 333ක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වගේ ස්ටා ගානට් එකක් හැදුනේ කොහොමද කියලා. ඉතින් ඕගොල්ලන්ටත් මේ වගේ ස්ටා සෆායා කැමතිම ජෙම් ස්ටෝන් එක මිලදී ගන්න අවශ්‍ය නම් පල්ලෙහාේ තියෙනවා මගේ contact numbers. ඕගොල්ලන්ට අපිට මැසේජ් එකක් දාන්න පුළුවන් අවශ්‍ය ඕනම රික්වයර්මන්ට් එකකට අපිට අපෙන් ඕගොල්ලන්ට ගලක් මිලදී ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඕගොල්ලන්ට ජුවලරි උනත් ඕගොල්ලන්ගේ එන්ගේජ්මන්ට් එකට එහෙම නැත්නම් ප්‍රොපෝසල් රින් එකක් විදියට ඔයාට
ඕනෙම විදිහේ ජුවලරි එකක් අපෙන් ඩිසයින් කරගන්නත් හැකියාවක් තියෙනවා. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපි 40x එකේ එහෙම නැත්නම් 10x එකකින් ඔය වගේ ලෙන්සස් වලින් බැලුවාම අපිට රූට් අයිල් එහෙම නැත්නම් නූලක් බලා ගන්න ආර නූලක් හෝ වේවා වෛරෝඩියක් හෝ වේවා මේවා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ගලේ තියෙන සිල්කිය එහෙම නැත්නම් අපි සිංහලෙන් කියන්නේ ගල තුල තියෙන පාසාන මේ කොටස කියලා. අපි සාමාන්‍යයෙන් මැණික් භාෂාවෙන් පාවිච්චි කරන්නේ සිල්කිය කියලා. ඉතින් අපිට සාමාන්‍යයෙන් 40x එකෙන් zoom කළාම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය විදිහට. ඔයාලා උඩින් පේන්නේ golden color එක. ඒ කියන්නේ සාමාන්‍ය වෛරෝඩි එක පිහිටන ආකාරය. ඒ වගේම පල්ලෙහා තියෙන්නේ blue star sapphire එකක්. එතකොට ඒකේ පිහිටන ආකාරය තමයි ඔයාලට මේ chart එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය මම පාවිච්චි කරන ට්‍රික් එකක් ඔයාලන්ට කියලා දෙන්නම්. ඒ කියන්නේ දැන් අපි නූල් ගලක් ගමුකෝ. මම ඔයගලන්ට රෆ් නූල් ගලක් දාන්නම් කණකයක්. එහෙම නැත්නම් කිෂෝ බෙරිල් වෛරෝඩියක් හදන ස්ටෝන් එක පොඩි රෆ් ස්ටෝන් එක වීඩියෝ එකක් දාන්නම්. මේකේ නූල බලන්නේ අපි සාමාන්‍යයෙන් ගල මතු පිට තියෙන සිල්කියක් කරහා තමයි අපිට මේකේ නූල ගන්න පුළුවන් වෙන්නේ. සිල්කියක් නැත්නම් අපිට සාමාන්‍යයෙන් නූලක් හදා ගන්න වෙන්නේ නැහැ. කොච්චර කට් කළත් කොච්චර පොලිෂ් කළත් කිසිම දෙයක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒකට සිල්කි තට්ටුවක් අනිවාර්යයෙන්ම ගලේ මතු පිටින් ඕනි. සාමාන්‍යයෙන් ඒක ඔයාලට බලන්න තේරෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ඒකට ඔයිල් පොඩ්ඩක් බේබි ඔයිල් හරි පොල් තෙල් හරි මොනවා හරි දාලා ටෝච් එකකට හරි සූර්යාලෝකයට හරි පොඩ්ඩක් ඇල්ලුවාම පොඩ්ඩක් ඇඟිල්ලෙන් අංශක 360ක් හෝ 60ක් පොඩි පොඩි ආකාරයට පොඩ්ඩක් අත කරකවල බැලුවොත් ඔයාලට නූලක් දුවන ආකාරයට බලා ගන්න පුළුවන් වෙනවා. කියන්නේ මේකෙන් අනිවාර්යෙන් ඔයාලට වෛරෝඩියක් එහෙම නැත්නම් ස්ටාර් සෆායර් ආර නූලක් ඔයාලට හදා ගන්න පුළුවන්. කැට්සයි කියලා තමයි අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. ඉතින් ওই විදිහට අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කනක වෛරෝඩියක් කියන්නේ මෙන්න මේ වගේ ස්ටෝන් එකකට තමයි. දැන් අපි ආර නූල ගැන කතා කළේ. එතකොට අපි ආර නූලක් හදද්දී නූල් 6ක් එන්න ඕනේ. එතකොට නූල හදද්දී නූල සිහින් වෙන්න ඕනේ. එතකොට මේක කතිරයක් ආකාරයට එහෙම නැත්නම් ස්ටා එකක් ආකාරයට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේක සූර්යාලෝකයට සම්බන්ධ වෙද්දී මේක නූලක් නටන එහෙම නැත්නම් දුවනවා වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ තියෙන්නේ ආර නූල එහෙම නැත්නම් ස්ටාර් සෆායර් එන කලර්ස් රේන්ජ් ටික. එතකොට මෙතනින් ඔයාලට උඩින් ෆොටෝස් දෙකක් එකපාර පේනවා. ඒක තමයි කලර් චේන්ජ් එක. මම ඔයාලට කලර් චේන්ජ් වෙන වීඩියෝ එකක් මම ඔයාලට වෙනම පෙන්නන්නම්. ඒ කියන්නේ කිෂෝ බෙරිල් වල කැට්සයි එකේ කලර් චේන්ජ් වෙන වෙනම ආකාරයක් තියෙනවා. තව එක විදිහ තියෙනවා. මම ඔයාලට ඒවා ඉස්සරහට පැහැදිලි කරන්නම්. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ආර නූලක් එන කලර්ස් ටික. මේ තියෙන්නේ අර මම කියපු කලර් චේන්ජ් වෙන කැට්සයි ටික. මේක කිෂෝ බෙරිල් කැට්සයි කලර් චේන්ජින් ස්ටාර් සෆායර් කියලා තමයි මේක සාමාන්‍යයෙන් සර්ටිෆිකේට් එකක් දැම්මත් එන්නේ. ඉතින් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි මේකේ කලර් චේන්ජ් එක වෙන්නේ කොහොමද කියලා. මම ඔයාලට පෙන්නන්නම් මල්ලක තියෙන ස්ටාර් සෆායර් ටික. එතකොට ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් මොනවද ස්ටාර් සෆායර් කියන්නේ. එතකොට වෛරෝඩි කනක වෛරෝඩි කියන්නේ මොනවද? මේ හැම දෙයක්ම මම ඔයාලට වීඩියෝ එකේ අන්තිමේදී එකින් එකට දාලා තියෙනවා.